වෙල්කම් බැක් මයි YouTube channel. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ WhatsApp එකට 2026 දී ආපු අලුත්ම ෆීචර්ස් කිහිපයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා bell icon එක click කරලා නොදන්න යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලා මුලින්ම කරන්න ඕනි දේ තමයි App Store එකට හෝ Play Store එකට ගිහිල්ලා ඔයාලගේ WhatsApp එකේ අප්ඩේට් එකක් තියෙනවා නම් ඒක මුලින්ම අප්ඩේට් කරගෙන ඉන්න එක. නැත්නම් 2026 දී මේ ආපු අලුත් ෆීචර්ස් ඔයාලගේ ෆෝන් එකට ඇප්ලයි වෙන්නේ නැහැ. හරි, අපි යමු 2026 දී ආපු අලුත්ම ෆීචර් එකට. මම ඔයාලට මගේ WhatsApp ඉන්ටර්ෆේස් එක ඕපන් කරලා මුලින්ම එක්සැම්පල් ගෲප් එකක් පෙන්නලා ඉන්නවා. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්වන්න ඕනි හින්දා මගේ යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරලා එක්සැම්පල් ගෲප් එකක් හැදුවා. මේක ටච් කරගන්න. ඊට පස්සේ ඒකේ ඔයාලගේ කන්ටැක්ට් එක ගාවට යන්න. ඊට පස්සේ කන්ටැක්ට් එක ගාව තියෙනවා ඇඩ් මෙම්බර් ටැග් කියලා එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාලා කවුද, ඔයාලගේ ඒ ගෲප් එකේ තියෙන රෝල් එක මොකක්ද වගේ දේවල් දාලා සේව් කරන්න. මම මෙතන කන්ටෙන්ට් ක්‍රියේටර් කියලා දැම්මා. මේ ඔයාලට පේනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කියලා මෙම ගෲප් එකේ මගේ කන්ටැක්ට් එකට යටින් වැටිලා තියෙනවා. ඔයාලා බිස්නස් එකක් හෝ ක්ලාස් එකක් වගේ දෙයක් කරනවා නම් ඒකේ ඉන්න මෙම්බර්ස්ලාට ඔයා කවුද කියලා පහසුවෙන් අඳුරගන්න මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා. දෙවැනි ෆීචර් එක තමයි ඔයාලා මේ වෙද්දිත් ඇවිල්ලා තියෙන මැසේජ් ගොඩක් ඒවා සීන් කරලා නැතුව ඇති. ඔයාලට මේ මැසේජ් එකපාර සීන් කරගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකේ උඩම තියෙන 3 dot click කරලා read all දෙන්න. හැබැයි මේක ක්ලික් කරාම ඔයාලා මැසේජ් එක සීන් කරා කියලා ඒ ඔක්කොම අයට පෙන්නනවා. ඒ හින්දා ඔයාලා මේක ප්‍රවේශමෙන් කරන්න ඕනි දෙයක්. ඔයාලට ඔයාලගේ වැඩ පහසු කරගන්න තමයි මේ ෆීචර් එක WhatsApp විසින් හඳුන්වලා දීලා තියෙන්නේ. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ස්ටේටස් ටැබ් එකට ගිහිල්ලා AI image කියන icon එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට දැන් එක්සැම්පල් එකක් විදියට dog in text studio කියලා පොඩි prompt එකක් ගහලා ෆොටෝ එකක් ජෙනරේට් කරලා පෙන්නන්නම්. මේකේ එකවර ෆොටෝ 4ක් ජෙනරේට් වෙනවා. දැන් ඔයාලට පේනවා ඉතාමත් quality ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ මට්ටමටම මේ ෆොටෝස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේවා ස්ටේටස් අප්ලෝඩ් කරන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක තමයි 2026 දී ආපු අලුත්ම AI ෆීචර් එක. ඔයාලට මේ AI ෆීචර් එක ප්‍රොෆයිල් පික්චර් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ප්‍රොෆයිල් අයිකන් එකට ගිහිල්ලා ඒකේ පෑනක් වගේ අයිකන් එකක් තියෙන එක ක්ලික් කරලා create AI image කියන එකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එකත් AI හරහාම ජෙනරේට් කරලා අප්ලෝඩ් කරගන්න හැකියාව දැන් ඔයාලට තියෙනවා. ඔයාලට තියෙනවා නම් WhatsApp එකේ chat එකක් ඒකේ එන chats වල image වගේ දේවල් galleryයට save වෙන්න ඕනේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඒ chat එකට ගිහිල්ලා පහළට scroll කරද්දී advanced chat privacy කියලා option එකක් තියෙනවා. ඒක click කරාම ඒකේ dashboard එක පෙන්නන dashboard එකේ පහළට ගියාම advanced chat privacy කියලා tick එකක් on off කරන්න තියෙනවා. ඒ tick එක on කරලා තිබ්බම ඔයාලගේ galleryයට ඒ chat එකේ අදාළ image වීඩියෝස් වගේ දේවල් සේව් වෙන එක නවතිනවා. ඊළඟ ෆීචර් එක විදියට මම කතා කරන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක යටින් තියෙන බයෝ එක දැන් ඔයාලට අවශ්‍ය ආකාරයට කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කිව්වේ ඔයාලට ඩියුරේෂන් එක විදියට ඩියුරේෂන් කස්ටමයිස් කරගන්න පුළුවන්. පැයක්, දවසක්, සතියක් ආදී වශයෙන් ඔයාලට ඒ අදාළ විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම WhatsApp එක විසින්ම තව name tags වගේ දේවල් 5ක් දීලා තිනවා ඔයාලට සිලෙක්ට් කරලා මේකට ඇඩ් කරගන්න. ඊළඟ WhatsApp ඔප්ෂන් එක විදියට මම කතා කරන්නේ ඔයාලගේ settings icon එකට ගිහිල්ලා chats කියන බාර් එක open කරලා animate කියන icon එක click කරාම ඔයාලට emojis, stickers, gifs වගේ දේවල් on off කරන්න tick 3ක් පෙන්නනවා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ emojis, gifts, stickers වගේ දේවල් animate වෙන්න ඕනේ නැත්නම් ඒක on off කරගැනීමේ පහසුකම දැන් ඔයාලට WhatsApp එක විසින් 2026 දී ඔයාලට ලබා දීලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ප්‍රොෆයිල් පික්චර් දෙකක් WhatsApp එකට ඇඩ් කරන්න. මම මේ පෙන්වන ආකාරයේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඔයාලට ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන් දෙවෙනි ප්‍රොෆයිල් පික්චර් එක විදියට avatar image එකක් තමයි ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා මේ avatar කියන icon එක ක්ලික් කරලා ඇතුළට යන්න. ඊට පස්සේ පොඩි ස්ටෙප්ස් ටිකක් තියෙනවා. මම මේ කරන ආකාරයට ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න ඔයාලා. ඔයාලට ගැලපෙන ස්කින් ටෝන් එක, hair style එක, face shape එක වගේ දේවල් කස්ටමයිස් කරගන්න පුළුවන් මෙතනින්.
ඊට පස්සේ මෙතනින් පබ්ලිෂ් කියන අයිකන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා ප්‍රොෆයිල් පික්චර් දෙකක් මගේ WhatsApp account එකේ පෙන්නනවා. ඊළඟට මම කතා කරන්න යන WhatsApp එකෙන් හඳුන්වලා දුන්න අලුත් ෆීචර් එක තමයි ඔයාලා group එකකට ගිහිල්ලා ඔයාලට ඒ group එකේ ඉන්න කිහිප දෙනෙක් හෝ group එකේ ඉන්න සියලු දෙනා මෙන්ෂන් කරන්න ඕන නම් මොකක් හරි මැසේජ් එකකට ඔයාලට ඒ ඉස්සර එක වෙන වෙනම එක්කෙනා ඇඩ් කරලා මෙන්ෂන් කරන්න ඕනි. ඒත් දැන් ඔයාලට ඇඩ් සිම්බල් එක ගහපු ගමන් උඩින් එනවා අයිකන් එකක් all කියලා. ඒ all ක්ලික් කරපු ගමන් මේ ගෲප් එකේ ඉන්න සියලු දෙනාට මැසේජ් එකක් එනවා එයාලව මෙන්ෂන් කරා කියලා. ඒක 2026 දී ආපු අලුත් ෆීචර් එකක්. ඒ වගේම ඔයාලට ඒක ගොඩක් යූස්ෆුල් වෙයි ඉස්සරහට. මං ඊළඟට කතා කරන ෆීචර් එක ඇවිල්ලා ටික කාලයක් වුණත් මං තවම දැකලා නැහැ ඔයාලා මේ ෆීචර් එක යූස් කරනවා. දැන් ඔයාලට පුළුවන් බිස්නස් එකට අදාළව හෝ ප්‍රොෆෙෂනල් මට්ටමේ දේවල් වලට ඔයාලගේ කෝල්ස් වීඩියෝ කෝල්ස් වගේ දේවල් ෂෙඩියුල් කරන්න. මම මේ කියන ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න. ඔයාලා මුලින්ම කෝල් ගන්න අයිකන් එක ක්ලික් කරලා කෝල්ස් බාර් එකට යන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා අයිකන් එක ෂෙඩියුල් කෝල් කියලා. ඒකට ගිහිල්ලා ඔයාලගේ කෝල් එකට අදාළ ටොපික් එක ඔයාලා මම මෙතන බිස්නස් කියලා දුන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට ෂෙඩියුල් කරන්න පුළුවන් ඩේට් එක ටයිම් එක වගේම ඒක එන්ඩ් වෙන ඩේට් එක ටයිම් එක. ඊට පස්සේ ඔයාලට ඒ කෝල් එකට එයාලා විනාඩි කීපයකට කලින් දැනුවත් කරන්න ඕන නිසා එයාලට 30 minutes 50 minutes වගේ ඔයාලට කලින් දැනුම් දෙන්න ඔයාලට පොඩි නොටිෆිකේෂන් එකක් එනවා. මම මෙතන මගේ යාළුවෙක් එක්සැම්පල් එකක් විදිහට ඇඩ් කරා. ඊට පස්සේ මම මෙතන බිස්නස් කියලා ගෲප් එක ඇඩ් කරලා ක්‍රියේට් කරනවා. එතකොට ඔයාලට ඒ කෝල් එකේ එන්න විනාඩි කිහිපයකට කලින් මම මෙතන දාලා තියෙන 30 minutes වලට කලින් මැසේජ් එකක් එනවා ඔයාලට කෝල් එකක් එන්න තියෙනවා බිස්නස් කෝල් එකක් කියලා. ඒක ගොඩක් යූස්ෆුල් ෆීචර් එකක්. ඒ වගේම මේක ගොඩක් කලින් ආපු ෆීචර් එකක් ඔයාලා තවම යූස් කරන්නේ නැති. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.